මේක තමයි TDA 2030 මොනෝ ඇම්ප්ලිෆයර් බෝඩ් එක. මේක තමයි IC එක TDA 2030. ඊට පස්සේ මෙතන ප්‍රීසෙට් එකක් තියෙනවා වොලියුම් එක කන්ට්‍රෝල් කරන්න. ඊට පස්සේ මේක තමයි ස්පීකර් අවුට් එක. ස්පීකර් එකේ සවුන්ඩ් එකේ ක්ලියර් ගතිය හදන්න කැපැසිටර් එකකුත් එක්ක තමයි ස්පීකර් අවුට්පුට් එක එන්නේ. ඊට පස්සේ මෙතනින් පින් 4ක් තිබ්බේ. මේක මේ පින් 4ක් තියලා තියෙන්නේ. හැබැයි ඒකෙන් මම වයර් ටිකක් පාස් කරගත්තා. එතකොට මේකේ තියෙන්නේ VCC in ground කියලා. ඒත් VCC කියන්නේ මේකට සප්ලයි දෙන වයර් එක. සප්ලයි දෙන එක රතු පාට වයර් එක. ඊට පස්සේ කොළ පාට වයර් එක තමයි ඉන් එක. ඉන් එක කියන්නේ ඔඩියෝ ඉන් එක. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක කියන්නේ සප්ලයි ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ අනිත් ග්‍රවුන්ඩ් එක තමයි ඉන්පුට් එකේ ග්‍රවුන්ඩ් එක. ඔඩියෝ සිග්නල් එක ගන්න තැන ඉන්පුට් එකේ ග්‍රවුන්ඩ් එක තමයි ඒක. අපි දැන් මේ ටික සෙට් කරලා බලමු කොහොමද මේ සවුන්ඩ් එක කොහොමද සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා. මුලින්ම ඔඩියෝ වයර් ටික හයි කරගමු. මේක තමයි USB කිට් එකෙන් මම ඔඩියෝ සිග්නල් එක ගන්න යන්නේ. ඔඩියෝ සිග්නල් එක ගන්න යද්දි දැන් මේක ස්ටීරියෝ අවුට්පුට් එකක් තියෙන ඔඩියෝ සිග්නල් එක. ග්‍රවුන්ඩ් එකයි ලෙෆ්ට් එකයි රයිට් එකයි. මොකට මේකේ ඉන්පුට් එක තියෙන්නේ මොනෝ ඉන්පුට් එකක්. එතකොට අපි එක ලෙෆ්ට් එකකුයි හරි රයිට් එක හරි මේ වයර් දෙක එකකුයි මෙන්න මේ මැද වයර් එකයි මේ දෙක තමයි ගන්නෙ. එතකොට මැද වයර් එක අනිවාර්යෙන් ගන්නවා ග්‍රවුන්ඩ් එකට. ඊට පස්සේ මෙතන වයර් එක එකතු කර ගන්නවා. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක ගන්නවා මේ කහ පාට නිල් පාට වයර් එකෙන් දෙන්න. මම මේ ගත්ත ග්‍රවුන්ඩ් එක ඊට පස්සේ තියෙන්නේ ස්පීකරේ ටික හදාගන්න. ඒකට මම පොඩ්ඩක් මේක මෙහෙම තියාගන්නවා. මෙන්න මේකට දාලා තද ගන්න තියෙන්නේ. අන්න ගන්නවා. මේක ඇත්තටම ලේසි ස්පීකර් වයර්ස් ටික අමුණ ගන්න පාස් ගන්න දෙයක් නැහැ. කනෙක්ටර් එකක් දාලා තියෙන්නේ. මේක ක්ලාස් D amp එකක් නෙමෙයි ක්ලාස් B amp එකක්. දැන් අපි මේකේ පවර් වයර් ටික අමුණ ගමු. එතකොට මේකේ පවර් වයර් එක අමුණ ගද්දී මොඩියුල් එක තියෙනවානේ මොඩියුල් එකේ පවර් වයර් එක තියෙනවා. ඒකත් එක්ක තමයි අමුණ ගන්න ඕනේ. ඒකයි මේ වයර් දෙකයි. මොඩියුල් වල ගොඩක්ම ඔය USB කිට් වල රතු පාට ඉරක් එන්නේ මෙහෙම ඉරයි කඩ ඉරක් එන එක තමයි ධන එක. හදිරෙන එක තමයි ඍණ එක. හරි මේකේ ධන එකයි මේ ධන එක එකතු කරගන්නවා. මම දැන් සප්ලයි දෙන්න හදන්නේ. සප්ලයි දෙන්න හදන්නේ මෙන්න මේ පවර් සප්ලයි එකෙන් 12 වෝල්ට් පවර් සප්ලයි එකක්. සාමාන්‍යයෙන් මේකට ඇම්පියර් 3ක වගේ පවර් සප්ලයි එකක් තිබ්බොත් මගේ 12 වෝල්ට්. සාමාන්‍යයෙන් මේකේ අවුට්පුට් එක TDA 2030 ඇම්ප් එකේ අවුට්පුට් එක වෝට් 14ත් 18ත් අතර වගේ.
ගොඩක්ම අඩු මුදලකට ගන්න පුළුවන් හොඳ ඇම්ප් එකක් තමයි මේක. හරි අපි දැන් සවුන්ඩ් ටෙස්ට් එකක් කරලා බලමු. දැන් අපි ස්පීකර් කනෙක්ට් කරගෙන තියෙන්නේ. දැන් මේ මෙතන ඔඩියෝ වයර් ටිකක් කනෙක්ට් කරගෙන තියෙන්නේ. පවර් වයර් ටිකත් හරි. මේක බ්ලූටූත් මෝඩ් එකේ තමයි මොඩියුල් එක දාලා තියෙන්නේ. මම ෆෝන් එකෙන් බ්ලූටූත් ඔන් කරලා කනෙක්ට් කරගෙන තියෙන්නේ ෆෝන් එකෙන්. දැන් අපි සවුන්ඩ් ටෙස්ට් එකක් බලමු.